ඇත්තටම වෙසක් පෝය කවදද? 2026 මැයි මාසේ පළවෙනිදා වෙසක් පෝයත් පළ 1 සහ 2 වෙසක් පෝයත් ඊළඟට 30 වෙනිදා අදි පොසොන් පෝයකුත් යෙදිලා තියෙනවා. ඉතින් හරියටම වෙසක් පෝය හැටියට සලකන්නේ කවදද කියලා පොඩ්ඩක් බලමුද? අපේ කැලෙන්ඩර් එක පරීක්ෂා කරලා බැලුවොත් සමහර වසරවල අදි වෙසක් අදි පොසොන් අදි ඇසල එනවා. ඒ අනුව වෙසක් උත්සවය වෙසක් පොහොය දිනේ නියමිත පරිදි තිබුණේ මේ පළවෙනිදා. නමුත් අතිගෞරවනීය මහානායක හාමුදුරුවෝ වහන්සේලාගේ ඉල්ලීම පරිදි රජය තීන්දුව කළා වෙසක් පොහොය දිනය වෙසක් පුරපසළොස්වක පොහොය දිනය මැයි මාසේ 30 වෙනිදාට යොදා ගන්නට. ඒ අනුව වෙසක් පුරපසළොස්වක පොහොය දිනය මැයි මාසේ 30 වෙනිදාත් වෙසක් සතිය මැයි 27 සිට ජුනි 2 දක්වා වන සතියත් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙසක් පොහොයට පසු නිවාඩු දිනය මැයි 31 බවට පත් වෙනවා.